Ivan. Driver aja itu. Pilot. Jadi boat पे pilot tin. Hi guys, welcome to our YouTube channel. ඉතින් අද මං අරගෙන ආවේ අපි මීට මාස කිහිපයකට කලින් ගිය ගමනක්. ඇත්තටම වැඩත් එක්ක මේක එඩිට් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. වගේම ගොඩක් කාර්යබහුල වුණා පහුගිය දවස් ටිකේ. ඉතින් අපි මේ අද යන්නේ ඔයාලා හැමෝම දන්න ගොඩාක් ප්‍රසිද්ධ තැනකට. ඉතින් යන්නේ මායි මගේ හස්බන්ඩ් ඒ වගේම අපේ ලොකු අම්මගේ ලොකු දුව ඒ වගේම එයාගේ හස්බන්ඩ් අපි 4 දෙනා තමයි මේ ගමන යන්නේ. ඉතින් ඔන්නෝම අපි මේ පාරේ යද්දි අපිට ගොඩාක් තැන්වල කෝච්චි හම්බුණා. ඉතින් දෙකක් වීඩියෝ කරගත්තා. ඉතින් අපේ අක්කා රටේ ඉඳලා තමයි ආවේ. ඉතින් එයා කාලෙකට පස්සේ ලංකාවට ආව නිසා තමයි අපි මෙහෙම ට්‍රිප් එකක් දාගත්තේ. ඉතින් එයාට තැඹිලි බොන්න ආසයි කියලා තැඹිලි බොන්න තැනක් හොයා ආවා. තැඹිලි හම්බුනේ නෑ. ඉතින් ඔන්න අපි කුරුම්බ තමයි බිව්වේ. කට්ටියත් එක්කම කුරුම්බ බිව්වා. එතන ගොඩක් සාධාරණ මිලකට තමයි අපිට හම්බුනේ කුරුම්බ. ඉතින් ඔන්න ඉතින් ෆොටෝස් උද්ඝාටනය එතන. කොහොමම ඒ ඉන්නේ. ඔන්න ඉතින් මටත් හම්බුණා කුරුම්බ එකක්. ඔන්න ඉතින් අපේ මස්සේ බීලා ඉවරයි. එයා තමයි ඉස්සෙල්ලම බීලා ඉවරනේ. දැන් එයා කුරුම්බ කන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපේ අයියන්දිත් ඉන්නවා. ඉතින් කුරුම්බ එක බොන ගමන් පොඩි chat එකක් දාගෙන. හම්මෝ ඉතින් කුරුම්බ කන ගමන් වීඩියෝ එක දිහා බල hina වෙනවා. බලන්නකො ඉතින් එයාගේ ලැජ්ජාව. ඔන්න ළමයි දැන් කුරුම්බ බීලා ඉවරයි. දැන් අපි යනවා වෙන රස කෑමක් කන්න. ඔයාලා මෙතන තියෙන ගල් සියඹලා ඇරුණම අනිත් තියෙන පළතුරේ නම දන්නවා නම් කවුරු හරි කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ මොනවාද කියලා කියන්න අමතක කරන්න එපා. ඉතින් අපිත් එදාම තමයි ඒක try කරලා බැලුවේ. ඇත්තටම හරිම රසයි. ඒක දකුණු පැත්තේ තියෙන පළතුරක් කියලා තමයි අපිට එතන ගත්ත කෙනා කිව්වේ. ඔයාලත් දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් අනිත් කෝච්චිය යනවා. අපි එතකම් බලන් හිටියා. ඉතින් ඔයාලා වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා හිටියොත් අර පළතුරේ නමත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ගුරුගේ නේචර් පාර්ක් එක ළඟටම ආවා. දැන් ඉතින් අපි මේ එතන ගේට් එකේ ඉස්සරහ තමයි ඉන්නේ. ඉතින් ඔයාලට මෙතෙන්ට ආවහම ඉස්සරහා මුලින්ම පේන නිකන් රජගේක වගේ පොඩි ලයින් එකක් තමයි එතන තියෙන්නේ. හරිම ලස්සනයි. චූටි ළමයින්ට නම් දැක්ක ගමන් ආස හිතෙන තැනක්. ඉතින් මෙතැන්ට යද්දී ඔයාලට පැකේජස් ගොඩාක් තියෙනවා. ෆොරිනර්ස්ලාට වෙනම තියෙනවා, චූටි ළමයින්ට වෙනම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ගාන අපි පෙන්නනවා. වීඩියෝ එකේ ස්පීඩ් නිසා චුට්ටක් පේන්නේ නැහැ. අපි නම් ගත්තේ 2500 ෆුල් පැකේජ් එක. ඉතින් ටිකට් ගත්තට පස්සේ අපිට හම්බුණා වෝටර් ප්‍රූෆ් ස්ටිකර් එකක්. ඒක අතේ බඳිනවා. ඉතින් ඒක ඔයාලා ගුරුගේ නේචර් පාර්ක් එකෙන් එළියට යනකම්ම තියාගන්න ඕනි. මොකද ඔයාලා යූස් කරන හැම ගේම් එකක්ම ඔයාලා ගන්න පැකේජ් එකත් එක්ක තමයි යන්නේ. ඔයාලගේ අතේ බඳින පටියෙන් එයාලා අඳුර ගන්නවා ඔයාලා අරන් තියෙන ෆුල් පැකේජ්ද නැත්නම් හාෆ් පැකේජ්ද එහෙම කියලා. ඉතින් ඒක ඔයාලට හැමතැනදීම ලොකු chance එකක් වෙනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මෙතන ලුක් එක නම් මාරම ලස්සනයි. මාරම කියන්නේ පර්ෆෙක්ට්. ඉතින් ඔය අර හුලං වලින් මේවා වෙන සතෙක් වගේ කෙනෙක් ඉන්නවා. ඒක තමයි ඔය වීඩියෝ කරලා තියෙන්නේ. ඇත්තටම රුපියල් 5000ක් ගියා අපි දෙන්නටම. ඉතින් අක්කයි අයියයි එක්ක අපි කට්ටියටම 10ක් තමයි ගියේ. ඉතින් ඇත්තටම මේ ගානට ඒ පැකේජස් සියල්ල
මාරම හොඳයි. මොකද කියනවා නම් ඒ ගානට ඇත්තටම අපිට එච්චර දේවල් මේ ඒ කියන්නේ ඔයාලා වෙන වෙනම ගන්නවා නම් ඇත්තටම ඒ වෙන වෙනම ගන්න එක පාඩුයි. එකපාර ෆුල් පැකේජ් එක ගන්න එක තමයි එතන ලොකුම ලාභේ. ඔන්න ඔය වගේ ලස්සන පින්තූර ගොඩාක් ඉතින් සත්තු ඒ වගේම එක එක මිනිස් රූප ඔන්චිල්ලා වගේ ලස්සන තැන් ගොඩාක් තියෙනවා. අපි ඉතින් මේ හැම තැනකම වීඩියෝස් ෆොටෝස් ෂූට් කරන්න අමතක කරේ නෑ. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති කෝ අයියෝ මෙයාගේ හස්බන්ඩ් නෑනේ කියලා. ඉන්නවා එයානේ ඉතින් වීඩියෝ කරන්නේ. චුට්ටක් ඉන්නකෝ. මේ ඉන්නේ. ඔන්න ඉතින් අපිට මැකෝ කෙනෙක් හම්බුණා. ඉතින් එයා චුට්ටක් නපුරුයි. එයා එක්ක ඉන්න එයාගේ යාළුවට කොටාගෙන ගියා එක තැනක. මේ අපි ඉතින් ඔය ඇත්ත කතා කරනවා. ඔන්න ඉන්න ඉතින් තව යාළුවෙක්. ඉතින් චූටි ළමයින්ව අරන් ආවොත් එයාලට නම් ගොඩාක් ආස හිතෙයි. ඇත්තටම යාලට සූ එකේ දකින්න නැති සත්තුත් සමහරලාට ඉන්දියා මේකේ. මේ කවුද මේ? එයාලා කෑම කනවා. ඔන්න ඉතින් දැන් යන්නේ හංසයා බලන්න. ඉතින් ඇත්තටම හංසයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නම් මෙතන නැහැ. මෙයා ටිකක් නපුරුයි. මෙයා අපිව එලවගෙන ආවා අපි වීඩියෝ කරනවා දැකලා. බලන්නක ඉතින් හරි ෂෝක් අනේ. ඔන්න තියෙනවා ඉතින් එහෙදි අපිට හම්බුන තව ලස්සන ප්ලේස් එකක්. ඉතින් මෙතන එක මිනිස් රූප හදලා තියෙනවා හරිම ලස්සනයි. දැක්කහම ආස හිතෙනවා ඉතින් ෆොටෝස් ගන්න, වීඩියෝස් කරන්න. ගොඩාක් ආස හිතෙනවා. අපි ඉතින් හොඳට ෆොටෝ ගහුවා, වීඩියෝ කරා. ඉතින් ඕව කර තමයි දවස ගෙවුනේ නේද? ඔන්න බලන්නකො ඉතින් ෆොටෝ ගන්න සිහියෙන් වීඩියෝ එකක් පැත්තට අල්ලගෙන ඉන්නේ. ඇත්තටම කියන්න ඕනේ. එහෙදි හිත නිවෙන තැනක් තියනවා නම් මෙතන තමයි. හරිම ලස්සනයි. වතර සද්දෙයි, ඔය සත්තු කෑ ගහන සද්දයි ඒව තමයි තිබ්බේ. ඔන්න ඉතින් ඔයාලට පේනවනේ අපි hina වෙවි උඩට නගින හැටි. ඉතින් මේ උඩට නැග්ගට පස්සේ තමයි හොඳම ටික තියෙන්නේ. බලන්න ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. hina වෙවි යන මූණ ටික මැලවෙන්න යන්නේ චුට්ටි වෙලාවයි. බලාගෙන ඉන්නකෝ. විනෝද වෙන්න විතරක්ම නෙමෙයි. ළමයින්ට ඉගෙන ගන්න දේවලුත් ගොඩාක් මේක ඇතුලේ තිබ්බා. ඒක නිසා චුටි ළමයින්ව පුළුවන් තරම් එක්කගෙන යන්න. ඇත්තටම හොඳ තැනක්. ඔන්න ඉතින් අපි හැමෝම බය වුණ තැන. ඇතුළට යන්නේ කවුද කිය රණ්ඩු වෙවි තමා ගියේ. මොකද එතන සද්දෙට තමා ගොඩක්ම බය වෙන්නේ. ඇතුළේ බය වෙන දේවල් නම් නැහැ. ඒ වුණාට ගොඩාක් කරුවලයි. බය හිතෙනවනේ අකෝ සද්දෙට ඉතින්. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් පරණ ඒ කියන්නේ අපේ ලෝකෙන් වඳ වීගෙන ගිය සත්ත්ව විශේෂ ගොඩාක් ඒකේ යාලා නම් කරලා තියෙනවා. ඒ වගේම රූප හදලා තියෙනවා. සමහර ඒවා ඉලෙක්ට්‍රික් විදියට වැඩ කරනවා. ඒ වගේ ඉතින් ලස්සන තැනක්. ඒ වුණාට ඉතින් අපි හැමෝම බයෙන් තමා ගියේ ඕක ඇතුලේ. ඔන්න ඉතින් ටී කප් එක කියලා ගේම් එකක්. ඉතින් ඕකේ අර වාහනේ එලවනවා වගේ ඩ්‍රයිව් කරන්න තමයි තියෙන්නේ. එතකොට කැරකෙනවා. කැරකිල්ලත් හැදුනා අන්තිමට.
ඒ කරලේ දන්නේ බං. එපා යන්න ඔච්චර අනේ ලල්ලා මේ දැන්නම් කැරකිනවා එපා මම්මා ඔය කරකවන්නේ ලෝෂාන් මොනවද ලෝෂාන් මේකේ නම නම් මතක නැහැ. හැබැයි මේකත් ගොඩාක් උඩ යනවා. දෙපැත්තට යන්නේ නැවක් වගේ එකක්. පැද්දෙන බෝට්ටුව හරි ඔන්න ඔහම නමක් තමයි තියෙන්නේ. ඒකෙදි ඔයාලගේ ඇඟට උඩින් අර යකඩ නිකන් පටියක් දාලා තද කරනවා. මොකද ඒකෙන් වැටෙන්න ඉඩ තියෙන නිසා අර උඩ යද්දි දඟලද්දි කරද්දි හැම මේක තමයි එතන තිබ්බ සුපිරිම ගේම් එක. ඕකේ නම් ගිහින් එනවා කියන්නේ ඇත්තටම ඔළුවත් එක්ක කෙලින්ම ආයේ පිස්සුවක්. අපේ ඔය වීඩියෝ එකකින් ගොඩක් වයර් වෙලා තිබ්බා. ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් ඇත්තටම තිබ්බ සුපිරිම ගේම් එක. ඕක කරන්නේ නැත්තම් යන්න නම් එපා, වැඩක් නැහැ ඇත්තටම. මොකද ඒ තරම් ෆනි. ගොඩාක් වෙලා තියෙන ඕක. ඉතින් අපි වෙලාවට කලින් කියලා නවත්ත ගත්තා. මොකද ඒ තරම් හොඳයි ගේම් එක. කැරකිල්ල හැදිලා තමයි අන්තිමට නතර වුනේ. කොහමද ෆීලිං එක දැනෙන්නේ ෆීලින් එක නම් සුපිරි. ඔර කොහොමද ඔන්න ඉතින් ඊළඟට ගියා අපි සෙල්ලම් කෝච්චිය. ඉතින් සෙල්ලම් කෝච්චියේ හූ කියන්නේ නැහැ. ඔය අපේ ඩ්‍රයිවර් මහත්තයා තමයි හූ කියන්නේ. බලන්නක ඉතින් ඩ්‍රයිවර් මහත්තයා කවුද කියලා. ඔය හරවන්නේ ගානට. මන් දැක්ක අරක අපි උඩින් යද්දී අතන ඉබ්බෝ ඉන්නේ. මේ මාස බුරුමයි කියන්නේ ගණන් ගන්න එපා. අපේ රෝෂාන් ප්‍රෝ ඉන්නවා. පොන්ඩු 6 ඉන්නවා. මල්සා ඉන්නවා. ඩ්‍රයිවර් අයියා ඉන්නවා. පයිලට්. මේ බෝට් එකේ පයිලට් ඉන්නවා. නැවේ ෆ්ලයිට් පයිලට්. මේ මෙතන මොකද්ද දී? ආරකට යන පාර. ඔන්න ඉතින් අපි බෝට්ටුවේ ගියා. ඉතින් මෙහෙදි ඔයාලට පෝනියන්ගේ පිටේ යන්නත් පුළුවන්. ඔන්න ඉතින් මං ජබොස් ගාලා වැටුණානේ. ඉතින් මේ තියෙන චූටි බබාලගේ ප්ලේ ඒරියා එක වෝටර් පාර්ක් එකේ. ඉතින් අපි ඒවත් සෙල්ලම් කරා. ඉතින් අපි චූටි ළමයිනේ. අයියෝ බලන්නකෝ වීඩියෝ කරන්න තියෙන හදිස්සියටයි නාන්න යන්න තියෙන හදිස්සියටයි කෙලින් පැත්තට වීඩියෝ කරලානේ. ඔයාලට ඉතින් ෆෝන් එක හරවත් බලන්න වෙයි. ඉතින් මේක තමයි ලංකාවේ තියෙන එකම රැල්ල සහිත පූල් එක. ඉතින් මායන් වෝටර්ෆෝල් කිව්වහම ගොඩාක් අය අතරේ ගොඩාක් ප්‍රසිද්ධ තැනක් තමයි මේක. ඉතින් බලන්න අපේ කට්ටියගේ ආසාව. කට්ටියම හොඳට ෆන් එකක් ගත්තා. මේ වගේ වීඩියෝස් ඕන ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලත් මේ ප්ලේස් එකට ගිහින් තියෙනවා නම් ඔයාලගේ අත්දැකීමත් අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන අපේ channel එක subscribe කරලා like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඉතින් ගායිස් දවස අවසානයට ඇවිල්ලා දන්නේම නැතුව අපි උදේම තමයි ගියේ. දැන් ගොඩාක් හවස් වෙලා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහටත් අරගෙන එන්නම්. බයි බයි.